අපි අපි සිහිපත් කරගමු අපි කාන්තාරයක අතරමං වෙලා යන වෙලාවක අපිට ඉන්න සේම භූමියක් නැත්නම් අපි ඒකට මේක අසහින භාවයෙන් ප්‍රසාරිසනවා. ඒ මහමෝධය අතරමං වුණොත් අපි මහමෝධය ඉරෙන් දැක්කොත් අපිට පය ගන්න ගන්න ගොඩ වීමක් නැතුව අනාථ භාවයෙන් ප්‍රසාරිසනවා. ඒ වගේ තමයි පැවැත්මේ ඉන්න ඉපදිලා ඉන්න භාවි සයන්සිය දෙනා සියලු ලෝක සියලු සත්‍යෝගේ පැවැත්මේ මහා අනාථත්වය අර්ථින මේ පැවැත්මේ මහා අනාථත්වය මහා බයක් විතර දැන් නම් විතර දෙන්න බය තමයි මේ මට මේ වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම මේ ඉපදෙලා ඉන්නවා කියලා වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මම මේ ජීවත් වෙනවා කියලා වෙන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මම මැරුණොත් මට වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ පැවැත්ම මොකද්ද කියලා මේ පැවැත්ම මට ආධුනික භාවයක් තියෙන මට මේ පැවැත්මට නොහුරු භාවයක් තියෙන මම පැවැත්ම ගැන මම නොදන්නා කමක් තියෙනවා. මේ නොදන්නා කම නිසා මම මොහොතක් ගන්න ජීවත් වෙන්නේ මහා බයක් මේ කොහෙන් ආවද කොහෙට යනවද මොනවා වෙනවද මේ කිසිම දෙයක් දන්නේ නැතුව මේ මහා බයක් කියලා නොදන්නා කම කියන අවිශ්චිත භාවය කියනවා. ඒ මහා බයට මොන දීලා ලෝක සත්‍යය මේ ලෝකේ සාරත්වයක් හොයාගෙන ඔන්න ඔය බයක් පිටේ තියාගෙන හැබැයි මම මේකේ හරයක් හොයාගන්න පුළුවන් මේක හිතාගෙන මේ ලෝකේ ඇහැට කනත් නැහැට දිවට කයට ආදී වශයෙන් ලෝකේ තේ නැහැ නාදී කොට ගත්තා මේ ලෝකෙ හිත තියාගෙන මේ ලෝකේ පස්සේ ලෝකෙට යනවා. ඉතින් බය කඳේ ඉවරයක් නෑ මෙරි මෙරි නැවත නැවත ඉපදී මහා බය කඳෙන් යනකොට බුදුවරයෙක් මේ ලෝකෙට පහළ වෙලා අපිට මහා ගුණයක් අපිට මේ ලෝකෙට පහළ කරලා දුන්නා. එහෙනම් අපිට නිශ්චිතවම කියනවා මෙන්න මේකයි ලෝකය කියන්නේ. ලෝකෙ මෙන්න මෙහෙමයි හටගන්නේ. ලෝකෙට හේතුව මේකයි. මෙන්න ලෝකය කියන්නේ මෙන්න මෙහෙම එකක්. සැප එකක් දුක් එකක්. මේ කියන්නේ ලෝකය කියලා. මේ ලෝකෙ පිළිබඳ යථාර්ථයක් පෙන්වලා දෙන්නේ. මේ ලෝකයක් හැදෙන්න හේතුව පෙන්වලා දෙනවා. එහෙනම් මේ ලෝක පැවැත්ම සැනසෙල්ලක් කියලා පැවැත්මේ කවදාත් ඒකට පැවැත්ම සැනසෙල්ලක් හම්බෙන්නේ නැහැ. පරම විමුක්තිය කියලා රූපෙන් සබ්දයක නෙමෙයි හිත තියන්න නිවන් තමයි සිහි කරන්න ඕනේ කියලා. අපි විමුක්තිය විදිහට අපිට හිත තියන්න ඕනේ පෙන්වලා දෙනවා. එහෙනම් මේ හිත තියන්න තැනට අපි කොහොමද ළඟාවෙන්නේ යම් පාරක් ක්‍රමවේදයක් තියෙනවද කියලා අන්නේ පාර ක්‍රමවේදය පිළිබඳව කියලා දෙනවා. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ පහළලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියනවා මේ හිතට පිළිගන්න හිතට ධර්මයේ කරගන්න හිතට පිළිසරණ කරගන්න යම් මේ මාර්ගයක් විමුක්තියක් සතියක් පෙන්වලා දෙනවාද මෙන්න උතුම් ධර්මයේ බුදුහාමුදුරුවෝ අපේ හිතට පෙන්වලා දෙනවා මෙන්න මෙතනින් තාත්තගේ ගෙදරින් තාත්තගේ ගෙදරකින් සතර සතිපට්ඨානෙ පියාගේ භූමියේ බුද්ධ භූමියේ පියාගේ භූමියේ තාත්තගේ භූමියේ සතර සතිපට්ඨානෙ කියන ගෙදරිනකොට තම හරියක් වගේ පූර්ණයකට නිදහස් වෙන හැර වෙන විතරක් නැහැ. එහෙම නිදහස් වෙලා යන පාරක් කියලා දෙන අපි නොදන්න කම අනාථ වෙලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ අපිට ඉන්න ගියක් සලලා දුන්නා. ඒ ගෙදර තමයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන්නේ. ඒ තාත්තා ගෙදර තියෙන තාත්තා ගෙදර ඉදම තමයි ඒ ජනතා කතරපටිපට්ඨානෙ කියන්නේ. ඔන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා ඒ සුන්දරගත හතරපටිපට්ඨානෙ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න වැඩ පිළිලක් තියෙනවා. අපි අනාථ වෙලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ අපිට කය ගහලා ඉන්න දැනක් දුන්නා නම් අපිට මෙදෙල නිදහස් කරලා විමුක්තියට යන්න විමුක්තිය සහ විමුක්තියට පාරක් දුන්නා නම් අන්නේ අනන්ත පරිමාණ මහා ගුණකද සිහිපත් කළ අනන්ත පරිමාණ සීල බුදුරුන් ගණන්ත වන මහා ගුණස්කන්ධේ මම කරන ගරුගුණ පහළ පූජාවක් විදිහට අනන්ත පරිමාණ බුදු පියාණන් වහන්සේලා ගුණමක් අපිට ඇහි කරගෙන ආස්ථාර පුදුල සගරුණා පසක මහා කම්පට 69කට බණ කියලා අරියත්වයට පත් කරලා හතරකට ඇරලා ඒ සංඝපල පෙළපතේ ආපු දහමක් අපේ හිතට පාවෙදෙන ලෝකහාමුදුරුවෝ ආදී කොටකට tempට යම්තා කල්යන මිත්‍ර පිරිසක් එම් බණ දහම් දීලා මේ වෙනකම් අපිට ඒ දහම ආවදේ අරන්නාපු මේ මහා සංඝරත්නය අනන්ත මහා ගුණ හතර කරන මහා ගරුගුණ පහළ පූජාවක් විදිහට ඒ තුන්තරලාදී බුදු පියාණන් වහන්සේලා මුල් කරගත් මහා සංඝරත්නයේ සෑම සුදන තම තියෙන සියතින් දෝදේ මතහිර දීගෙන මේ කරන්නා පූජාව තමන් විසින්මයි කරන්නේ කියලා හිතාන මමම කරන පූජාවක් කියලා හිතාන යම් තාක් මේ ආකාරයෙන් මේ යතුරට ඒ කුටිය විවෘත කරන්නා කුටිය යතුරු බාර දෙනවා කියන කුටිය බාර දෙනවා හා සමාන සිහි කරගෙන යම් තාක් තම තමන් සෑම සුදන අතහිර දීගෙන තම තමන්ගේ සෑම සුදන අත ගහගෙන හිත ගහගෙන අතහිර දීගෙන දොහොත් මුදුන් දීලා සාර සම්බන්ධ වෙන්නේ මේ ආකාරයෙන් කුටිය මුල් වෙන්න යම් තාක් මේ ආකාරයෙන් කුටිය මෙතන හදන්න උඩින් මුල්ල දහසක් ගඩ ගම්පණ එක දෝපකාර කරලා සාසම්බන්ධ යම් තාක් තිනක් පිරිසක් කියලාද ඒ සෑම සුදු දිනු මාදී කොටගත්තා ගම්පණ මේ කුටිය මේ ආකාරයෙන් සදා නිම කරන්න මහා ප්‍රතිහේ ධෛර්යයෙන් කටයුතු කර යම් තාක්ගේ සාසම්බන්ධ යම් තාක් පිරිසක් කියලා සෑම සුදු දහද වැඩි කඩේකින් මුලමුදුනේ ශවපදුනේ අතුදම් මාත්‍රකින් යන්තා සාදුකාරයක් පවත සිත පොහොද ප්‍රසාර මාත්‍රකේ විරුද්ධතාවයන් නොදක්වලා සාසම්බන්ධයේ යන්තා පින්වත් පිරිසක් කියන හැමසියලු දෙනා සිහිපත් කළ මුල් කරන මේ සෑමසියලු පින්වතුන්ද ඒ සෑමසියලු පින්වතුන්ගේ සෑමසියලු පවුලේ ඥාති මිත්‍ර සමෝර සංගති විහිදිරි පැතිරි සුජීවත වාසය කරන හැමසියලු දෙනාමද ඒ සෑමසියලු නම් ජන්මාන්තර ගත වූ ඥාති සමෝර සංගති විහිදිරි පැතිරි වාසය කරන සෑමසියලු දෙනා සෑමසියලු රකිට කටයුතු ඉෂ්ඨකාම කුල ආරක්ෂක දේදුන් මහදෙල සෑමසියලු දෙනා යන්තා ගෙවල් දුරින් මේදල බලාගෙන ඉන්න ඒ සජීව සාධ සම්බන්ධ යන්තා පිරිසක් හැමසියලු සිල්දනාදී මේ සෑමසු පිංගතු සෑමසු සුද්ධියත වාසය කරන පිංගතු සෑමසින් ජම්මක බ්‍රහ්ම දෙන්පට සියලු ලෝක සියලු සත්‍ය උදාසේ සම්මා සම්බුත් සාසනයට පූජා කරගන්න සහ සම්බන්ධ වෙත්වා කියලා අදිරන් කරන ආරාධනා කරන ඊළඟ ඊට පස්සම ඉවර කරන එසේම වෙත්වා කියලා අදිරන් තබල හැම සියලු දෙනාම සාදුකාරයක් සාදු සියලු දෙනාම සාදුකාරයක්
संदर्भात මේ කරන්න සෑම්සිල් පූජා තම සෑම්සිල් තම සියතින් දෝදින් කරගන්නා පූජා මහා සමාන අතදී ගණිතවා හිතදී ගණිතවා අතහිදී ගණිතවා දීප බ්‍රහ්ම දැන් පටන් සියලු ලෝක සියලු සත්‍යවල මේ සෑම්සිල් පූජාව පූජා කරගනිත්වා පූජා කරගනිත්වා කියලා අදිගන් තබනවා සෑම්සිල් මෙතන යම්තා මේ කුටිය පූජා කරනකොට තම තමන්ගේ හිත ඇතුලෙන් තමන්ගේ අතාරන්නේ මෙතනට ගහලා ඒ අත ගහගෙන හිත ගහගෙන සෑම්සිල් පූජා කරගන්න කියලා අදිගන් කරගෙන හැම සියලු දෙනාම සාදුකාරයක් පවත්වලා මේ ගහතාව සත්‍යනායක පූජා කරනවා साधु 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 माखी वाले तो साधु नगर किलाम आगत अनागत अगत अनागत चातु दिस आकाश दीनी आकाश दीने अगत अनागत चातु दिस दीनी सांगस दीने अगत अनागत चातु दिस दीनी नागदीने नागदस यातुन्दिसस भूसंगस देम भूसंगस देम नागदस नागदस दिशास संघर्ष देम संघर्ष देम आगतस 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 दिशास संघर्ष देम संघर्ष देम Kami dino peli sagadin padina sagat ruanata sun pujavo puja karami pujam veva kamini no peli padina sagadin padina sagat ruanata sun pujavo sun pujavo puja karmi pujam veva kamini no peli padina sagadin padina sagat ruanata sun pujavo sun pujavo जागरणी 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 जामवेवा 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 अधिवासे तुनो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं अधिवासे तुनो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं अधिवासे तुनो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं साधु 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 ජේතවනාරාම බුදු පියාණන් වහන්සේ අභියසයි පැල කරන්න කියලා කාරණේ හිතාගෙන ඒ බුදු පියාණන් වහන්සේ ජීවමාන වන්නා අනන්ත තුනයන්ත ඒ බුදු පියාණන් වහන්සේගේ ශරීරයට සිසිලසක් වෙන්න යස්තාරි පුද්ගලයේ මහා සංඝරත්නයේ ශරීරයට සිසිලසක් වෙන්න කියලා අනන්ත පරිමාණ සියලු බුදු පියාණන් වහන්සේලාගේ ශරීරවල සිසිලසක් වෙන්න අනන්ත පරිමාණ පසේ බුදු මහරිතුන් වහන්සේලාගේ ශරීරවල සිසිලසක් වෙන්න අනන්ත වන්නා මහා සම්මා සම්බුද්ධ ශාසනයට මහ විපාක ප්‍රත්‍යක් සිසිලසක් සැලසෙන්න මේ මම අත ගහලා කරන්නා මේ පූජාවක් තිබෙනවාද මෙහෙම පූජා කරනවා කියන මේ කාරණේ සත්‍යයි 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 ස්ථිරයි 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 අදිෂ්ඨාන එසේ පූජා කරන්නව සත්‍යානුභාවයෙන් මටද මගේ සෑම්සුරු රාගගිනි දෝෂගිනි මෝහගිනි අවිද්‍යාවගිනි තණ්හාගිනි භවගිනි සංසාරගිනි නිවිලා ඒ ගහ මේ ලෝකේ සිසිල් කරන්න යම්සේ ධර්මයේ තමන්ගේ හදවතේ පිහිටලා ඉඳවිලා යම් තාකේ සද්දා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය කියනවා ඒ ඉන්ද්‍රිය ධර්ම තමන්ගේ හදවතේ ඉඳවිලා මේ ගහ හිට වෙනවා වගේම සද්දාවාදී කොටගත්ත සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මගේ හදවතේ ඉඳවිලා ඉඳ වෙන එක බල නැගිලා නැග ගහ වැඩෙනවා වගේ අර ඉඳ වෙච්ච සද්දාදී බල ඉන්ද්‍රිය ධර්ම බල නැගිලා ඒ හරි ගහින් සිසලස සෙවන සැලසෙනවා වගේ අර ධර්මයේ කියනවා රුක්ෂේ තමන්ගේ හදවතේ නැගිලා වැඩිලා ඒ නිවන කියනවා අමේ කියනවා සිසිලසටපත් වෙන්න මම මේ අත ගහලා මේ කරන්නා රෝපණීකසේ කාන්තෙම හේතු වේවා වාසනා වේවා හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම පහල කෙරෙත්වා ආගේ ලතිදන් කරගෙන අත හිත දී ගන්න පූජා කරගන්න හැම සිල් දෙනා සාදුකාරයක් පවත්වන්න
කරගන්නා සමාන සිතාගෙන අත හිත දී ගණිත්වා කියලා ආරාධනා තබල හැම සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. निवासेतु नो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं निवासेतु नो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं निवासेतु नो वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं निवासेतु वन्दे सब्बं सन्धाय पूजितं अनुकम्पं उपादाय पतिगन्नातु मुक्तमं साधु 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 ධර්මයේ දොරගුළු ඉවර වේවා කියලා හිතාගෙන මානසිකත්වයේ ධර්මයේ යම්තාක් දොරගුළු තියනවාද මානසිකත්වයේ ධර්මයේ දොරගුළු ඉවර වේවා නිවන් මඟ පහළ වේවා කියලා හිතාගෙන මහා සංඝරත්නයට මේ කුටියක් දොර ඇරලා පූජා කරනවාද මේ කුටිය දොර ඇරෙන්නේ දොර නෙමෙයි ඇරෙන්නේ තමන්ගේ හදවතේ ධර්මයට තිබෙනා වූ ආවරණයි ඇරෙන්නේ ආවරණ වෙලා කුටිය නිදහස නෙමෙයි පේන්න ගන්නෙ හිත ඇතුළේ නිවන් මාර්ගය කියනවා උඩින් නිදහසයි ආරෂ්ඨාංගික මාර්ගය ඇතුළත කියලා පේන්න ගන්නෙ කුටිය ඇතුළේ නෙමෙයි ගමන් කරන්නේ ඒ ආරෂ්ඨාංගික මාර්ගයටයි ගමන් කරන්නේ කුටිය ගිහිලා නෙමෙයි ඉඳගන්නේ නිවන කියනවා සතැනටයි පත් වෙන්නේ කියලා අදිටන් කරන ආකාරයෙන් සාදුකාරයක් පවත්වන්නට साधु साधु පාඩේන සබර දිගින් පාඩේන මා සගරුවනට සුන් පූජාවෝ මේසසුන් පූජාවෝ දාගරමි 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 දාම වේවා දාම වේවා දාම වේවා දාම වේවා यानिद भूतानि समागतानि बुम्मानि वा यानिव अन्तलिखे सब्बेव भूता सुमना भवन्तु अतोऽपि सक्काच्च सुनन्तु भासितं तस्मै भूतानि सामेत सब्बे मेत्तं करोत मानुषिया पजाय दिवाच रात्तोच हरन्ति ये පාඩේන සබර දිගින් වඩින මහා සංඝරුවනට සුන් පූජාවෝ මේසනසුන් පූජාවෝ කරමි පූජා කරමි නාම වේවා පූජා වේවා නාම වේවා පූජා වේවා නාම වේවා